අයවැය තුළ මෙතෙක් කල් අධ්‍යාපනයට වෙන් වුණු මුදලට වඩා විශාල මුදලක් වැඩි කරලා තියෙනවා. බිලියන 619ක් මේ අයවැය තුලින් ඉදිරි මාස 8ට පමණ මේ අයවැයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ අයවැය ඒ වෙන්වීම හරහා ප්‍රාග්ධන වියදමට විතරක් බිලියන 21ක් වෙන් වෙලා තියෙනවා. මේකත් මෑත ඉතිහාසය තුළ අධ්‍යාපන ප්‍රාග්ධන වියදම වෙනුවෙන් වෙන් වෙලා තියෙන වැඩිම ප්‍රමාණය. ගරු කතානායකතුමනි, අපි මේ මුදල වෙන් කරගෙන මේක අපි වියදම් කිරීම සඳහා අපිට පැහැදිලි සැලැස්මක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි අධ්‍යාපනය දිහා බලන්නේ මේ අධ්‍යාපනය අපි හදාගන්න නැතුව, අධ්‍යාපනය අපිට හරි විදියට අපි ඒක හදාගන්න නැතුව අපි බලාපොරොත්තු වෙන රට තුළ අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය අපිට සිද්ධ කරගන්න බෑ. අධ්‍යාපන පරිවර්තනය තුළ හරහාම තමයි අපි බලාපොරොත්තු වෙන ඒ සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි මේ මුදල පිළිබඳ අපි ඒක වියදම් කිරීමේ සැලැස්ම ගැන කතා කරනකොට ඒ අධ්‍යාපනය තුළ ඇතිවිය යුතු පරිවර්තනය ගැන ඉතාමත්ම ඇරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි හඳුනා ගනිමින් තමා මේ අයවැය තුළ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ අමාත්‍යාංශය හැටියට අපි සූදානම් වෙමින් යන්නේ.